නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචනන සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනවින් දේශනා කරන ලද්දේය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි බැවින් මේ ශ්‍රී සද්ධර්මය සම්දිට්ඨික වන්නේය ඕනෑම කාල
අවබෝධ කළ හැකි බැවින් අකාලික වන්නේය. ඇවිත් බලන්න යැයි කිව හැකි බැවින් එහි පස්තික වන්නේය. තමා තුළට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික වන්නේය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැන පමණින් අවබෝධ කරගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි වන්නේය. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵල යුගල වශයෙන් හතරක් දවන අතර මාර්ගඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වනසේක. ආහුනේය වනසේක. පාහුනේය වනසේක. දක්ඛිනේය වනසේක. අංජලි කරණීය වනසේක. ලොවට උතුම් පින්කෙත වනසේක.